යාළුවෝ හැමෝටම නිදුක් නිරෝගී සුබම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්ටඩි විත් මේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අසසුන් ප්‍රතිලාභින් ලැබෙන මුදල් තමන්ගේ බැංකු ගිණුමට බැර වෙලාද කියලා බැංකුවට නොයාම ලේසියෙන්ම තමන්ගේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරලා බලාගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා. ඒ තමයි ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එකේ පෙන්වන විදිහට channel එක subscribe කරලා මේකේ bell icon එක උඩ click කරලා මෙතන all දාලා තියාගන්න. ඉතින් ඔයාලට මේ වගේම වීඩියෝ මම playlist එකක් විදිහට හදලා තියෙනවා. එතෙන්ට ගියොත් ඔයාලට ලේසියෙන්ම අසස සම්බන්ධව පුවත් බලා ගන්න පුළුවන්. ඉතින් අපි යන් අද වීඩියෝ එකට. මුලින්ම ඔයාගේ ෆෝන් එකේ තියෙන වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරලා මම මෙතන ටයිප් කරන එක ඔයාලට මෙතන පල්ලෙහාන් ඩිස්ප්ලේ එකේ දාන්නම්. එහෙම නැත්නම් ඔයාලට මෙතන මේ වීඩියෝ එකෙන් පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මේක දාලා තියන්නම්. ඒක ක්ලික් කරොත් ඔයාලට කෙලින්ම මෙතෙන්දී මේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. මම මෙතෙන්දී මේක ටයිප් කරන් ඉන්නම්. මෙතන මේ උඩින් මෙන එක තමයි ඔයාලට මෙතන ටික් කරන්න ඕනේ. ඊළඟට ඔයාලව මෙන්න මේ විදිහේ වෙබ් පේජ් එකට අරගෙන එනවා. මෙතන මේ තියෙන තෝරන්න තියෙන එකෙන් ඔයාලගේ NIC නම්බර් එක හරි ඇප්ලිකේෂන් රෙෆරන්ස් නම්බර් එක හරි තෝරන්න. මම මෙතනදී NIC නම්බර් එක තෝරනවා. ඊළඟට මෙතන මේ කොටුවද මම මගේ NIC නම්බර් එක ටයිප් කරනවා. ඊළඟට ඔයාලා මෙන්න මෙතන නිල් පාට බොතම උඩ ක්ලික් කරන්න. මෙතනදී ඔයාලට ඔයාලගේ අසසෝ දීමනාවට සම්බන්ධව සියලුම විස්තර බලා ගන්න පුළුවන්. මෙතන මුලින්ම ඔයාලගේ දිස්ත්‍රික්කයේ දෙවෙනියා ග්‍රාම නිලධාරී වසම ඊළඟට ඔයාලගේ රෙෆරන්ස් නම්බර් එක contact නම්බර් එක ඊළඟට බැංකුවේ බැංකු account status එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේ බැංකු account status එක හරහා ඔයාලට ලේසියෙන්ම අසසු මුදල් ඔයාලගේ ගිණුම වලට බැර වෙලාද කියලා බැංකුවට නොයම බලා ගන්න පුළුවන්. තවත් මේ වගේම වටිනා වීඩියෝ එකක් ඉක්මනින්ම අරගෙන එන බලාපොරොත්තුෙන් අදට මම ඔබෙන් සමගන්නවා. ස්තුතියි.